හරි. අපි කතා කරමු ලෝකයේම දන්න කර්නල් සෑන්ඩර්ස් ගැන. ගොඩාක් අය ජීවිතේ හැමදේම අතෑරලා විශ්‍රාම යන වයසකදී තමන්ගේම ගෝලීය අධිරාජ්‍යයක් ගොඩනගපු කෙනෙක්. මේ ඒ ඇදහිය නොහැකි කතාව. වයස අවුරුදු 65. සාමාන්‍යයෙන් මේ වයස කියන්නේ අවුරුදු ගාණක් මහන්සි වෙලා වැඩ කරලා. දැන් ඉතින් යටි කියලා විතලා විවේක ගන්න කාලය. ඒත් හාලන් සෑන්ඩර්ස්ට මේක තමයි හැම දෙයකම ආරම්භය. ඉතින් ප්‍රශ්නේ මේකයි. සමාජ ආරක්ෂණ දීමනාවකින් යන්තම් ජීවත් වෙච්ච කෙනෙක් කොහොමද මුළු ලෝකෙම දන්න කියන දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනගුවේ? මේ කතාව අසාර්ථකත්වයෙන් පස්සේ නැගී සිටීම ගැන. අද අපි දකින්නේ සුදු ඇඳුමයි ලෝක ප්‍රසිද්ධ චිකන් වට්ටෝරුවයි එන්න කලින් සෑන්ඩර්ස්ගේ ජීවිත කියන්නේ එක දිගටම වැරදුණු අසාර්ථක වෙච්ච උත්සාහයන්ගෙන් පිරුණු කටුක ගමනක්. ඇත්තටම එයා නොකරපු රස්සාවක් නැති තරම්. ගොවි පොලක වැඩ කරන එකේ ඉඳන් දුම්රිය එන්ජිම් එකකට ගල්ලඟුරු දාන කෙනෙක් විදිහට නීතිඥයෙක් වෙන්නත් උත්සාහ කළා. ඒත් ඒකත් හරියන්නේ නැහැ. මොකද උසාවියේදී එයාගේම සේවාදායකයෙක් එක්ක ගහගෙන නීතිඥ වෘත්තිය ඉවර කරගන්නවා. මේකෙන්ම එයාගේ මුරණ්ඩු අර්ගලකාරී ස්වභාවය ගැන අදහසක් ගන්න පුළුවන්. එයාගේ ජීවිත කතාව ලියපු කෙනා කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. කෙලින්ම කියනවා සෑන්ඩර්ස්ගේ මුල් ජීවිතයම අසාර්ථක වුණේ එයාගෙම තිබුණ මුරණ්ඩුකම සහ ඉවසීමක් නැතිකම නිසා කියලා. 1930දී කෙන්ටකි වල කෝබින් කියන නගරයේ තිබුණු පොඩි ඉන්ධන පිරවුම් හලකදී මේ මුළු කතාවම වෙනස් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ පාර ආයන තිබුණු පෙට්‍රල් ෂෙඩ් එකේදී සෑන්ඩර්ස් ගමන් බිමන් යන අයට කෑම හදලා දෙන්න පටන් ගත්තා. එයාගේ පෑන් ෆ්‍රයිඩ් චිකන් එක කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම් අන්තිමට එයා පෙට්‍රල් පොම්ප ටිකත් අයින් කරලා ඒක අවන්හලක් කළා. ඒකට කිව්වේ සෑන්ඩර්ස් කෝට් ඇන්ඩ් කැෆේ කියලා. ඒක ඒ කාලේ ප්‍රසිද්ධම කෑම මාර්ගෝපදේශයක පවා සටහන් වෙලා තිබුණා. මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. එයාගේ සාර්ථකත්වයේ රහස වට්ටෝරුව විතරක්ම නෙවෙයි. හිතන්න සාමාන්‍යයෙන් විනාඩි 30ක් යන චිකන් එකක් හදන්න. ඒත් එයා අලුතෙන් ආපු ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරලා ඒ කාලේ විනාඩි 9කට අඩු කළා. මේක තමයි ෆාස්ට් ෆුඩ් කියන සංකල්පයට පාර කැපුවේ. ඒක තමයි ඇත්තම විප්ලවය. මෙන්න කර්නල්ගේ නියම බිස්නස් මොලේ. එයාට තිබුණා මේකට පේටන්ට් බලපත්‍රයක් ගන්න. එහෙම ගත්තානම් අවුරුදු ගානකින් පස්සේ ඒ රහස නීතියානුකූලවම ප්‍රසිද්ධ වෙනවා. ඒ වෙනුවට එයා මේක වෙළඳ රහසක් විදිහට තියාගත්තා. ඒ කියන්නේ රහසක් විදිහට තියෙනකල් ඒක සදාටම යාගේ. KFC එකට අදටත් තියෙන ලොකුම තරංගකාරී වාසියක් තමයි මේක. මේ රහස ආරක්ෂා කරන විදිහ බලන්නකෝ. හරියට ෆිල්ම් එකක වගේ. එක සමාගමකටවත් සම්පූර්ණ වටෝරුව දෙන්නේ නැහැ. කොටස් දෙකකට කඩලා වෙනම කම්පැනි දෙකකට දීලා තුන්වෙනි තැනකදී තමයි මේක එකතු කරන්නේ. මේකෙන් තේරෙනවා යාලා තමන්ගේ වටිනාම වත්කම කොයිතරම් ආරක්ෂා කරනවද කියලා. 1950 ගණන්වලදී කෙන්ටකි ආණ්ඩුකාරවරයාගෙන් ලැබුණු මේ කර්නල් කියන ගෞරව නාමය සෑන්ඩර්ස් තමන් බිම අනන්‍යතාවය කරගත්තා. සුදු ඇඳුම, රැවුල මේ හැමදේම එක්ක ඒ පෙනුම යාගේ සන්නාමයේ සංකේතය වුණා. ඒක දකුණු ඇමරිකානු ආගන්තුක සත්කාරය සහ විශ්වාසය ගැන කියන ප්‍රබල අලෙවිකරන මෙවලමක් බවට පත් වුණා. හරි. දැන් සෑන්ඩර්ස්ට යම් ස්ථාවරත්වයක් ලැබුණා විතරයි හිතා ගන්නත් බැරි විදිහ විපතක් වුණා. ඒ නිසා එයාට හැමදේම ආයමත් මුල ඉඳන් පටන් ගන්න සිද්ධ වුණා. එයාගේ අවන්හල මගේ ඇරලා අලුත්ම අධිවේගී මාර්ගයක් හැදුවා. එක රැයකින් පාරිභෝගිකයෝ එන එක නැවතුණා. ඉතින් වයස 65දී එයාට සිද්ධ වුණා තමන්ගේ ව්‍යාපාරය පාඩුවට විකුණලා දාන්න. එයාට ඉතුරු වුණේ ඉතුරුම් ටිකයි රජයෙන් ලැබෙන පොඩි මාසික දීමනාවකුයි විතරයි. ඩොලර් 1.5යි. මේ තමයි යාට ලැබුණු පළවෙනි සමාජ ආරක්ෂණ චෙක් එක. හිතන්න වයස 65දී බිඳුවටම වැටුණු කෙනෙක්ට අනාගත ගෝලීය අධිරාජ්‍යයක බීජය වුණේ මේ සුළු මුදල. ඉතින් එයා තීරණය කළා පාරට බහින්න තමන්ගේ කාර් එකේ නිදාගෙන අවනහලකින් අවනහලකට ගිහින් චිකන් කෑල්ලකට 7-4ක් ඉල්ලලා තමන්ගේ වට්ටෝරුව විකුණන්න හැදුවා. එයාගේ සැලැස්ම සරලයි. අවනහලේ අයට චිකන් හදලා දෙනවා. එයාලා කැමතිනම් කිවිසුමක් ගහනවා. 19යි. මොහොතකට ගිටන්න වයස 65ක කෙනෙක් තමන්ගේ කාර් එකේ නිදාගෙන අවන්හලකින් අවන්හලකට ගිහින් 19 වතාවක් එපා කියන වචනේ අහනවා. නොපසුබට උත්සාහය කියන දෙයට මීට වඩා හොඳ උදාහරණයක් තවත් තියෙනවද? ඉතින් ෆ්‍රැන්චයිස් ක්‍රමය අති සාර්ථක වුණා. හැබැයි ඒ වේගවත් වර්ධනය වයසට යමින් හිටපු සෑන්ඩර්ස්ට දරාගන්න බැරි තරම් දෙයක් වුණා. 1964දී වයස 73දී එයා සමාගම වික්කා. ඒත් ගත්ත බුද්ධිමත්ම තීරණය තමයි සන්නාම තානාපතිවරයෙක් විදිහට ඉතුරු වෙච්ච එක. එයා සමාගම වික්කට එයා කවුද කියන එක වික්කේ නෑ. සමාගමේ ජීවමාන සංකේතයේ විදිහට දිගටම හිටියා. ඒක මිල කරන්න බැරි දෙයක්.
හැබැයි මේ අලුත් භූමිකාවත් එක්ක ලොකු ගැටුම් ඇති වුණා. මොකද එයා තමන්ගේ වට්ටෝරු ගැන හරිව සැලකිලිමත්. සමාගම වියදම් කපන්න ගුණාත්මකභාවය අඩු කරද්දී එයා එක ප්‍රසිද්ධියම විවේචනය කළා. බිත්තියල ගාන පේස්ට් එකක් වගේ කියලා පවා කියලා තියෙනවා. මේ වගේ ගැටුම් තිබුණත් 1980 දී මියනකල්ම සෑන්ඩර්ස් KFC එකේ සංකේතය වෙලා හිටියා. එයාගේ මරණයෙන් පස්සේ ඒ උරුමය තවත් ශක්තිමත් වුණා. එයා වයස අනුමදී මිය යනකොට එයා විශ්‍රාම යන වයසේදී පටන් ගත්ත සන්නාමය රටවල් 48ක අවන්හල් 7000ක් තියෙන ඩොලර් බිලියන 2ක වාර්ෂික විකුණුම් තියෙන ගෝලීය දැවන්තියෙක් වෙලා ඉවරයි. අදටත් ඒ සුදු ඇඳුමයි රැවුලයි ලෝකයේ ඕනම තැනක අඳුන ගන්න පුළුවන් සුවිශේෂී සංකේතයක් වෙලා. ඒක කොච්චර බලවත්ද කියනවනම් විවිධ නළුවොන්ට පවා ඒ චරිතය රංගපන්න දීලා තිනවා. ඉතින් අවසාන ප්‍රශ්නේ මේකයි. අපි KFC එකෙන් චිකන් එකක් ගනිද්දී අපි ඇත්තටම සල්ලි ගෙවන්නේ කර්නල් සෑන්ඩර්ස් කියන පුද්ගලයාටද එහෙම නැත්නම් එයා නිර්මාණය කරපු දැන් යාටත් වඩා විශාල වෙච්ච අලවිකරණ සන්නාමයටද? මේක පුද්ගලයෙක්ගේ උරුමය එයාටත් වඩා විශාල දෙයක් බවට පත්වෙන විදිහ ගැන හිතන්න හොඳ අවස්ථාවක්.